සුද්ධෝදන මහරජතුමා ඇවිදින්න බුදුහාමුදුරන්ගේ සිරිපතුල් දෙක අල්ලගෙන අඬනවා මේ තාත්තා. තාත්තා ඇවිදින්න සිරිපතුල් අල්ලගෙන අඬා කියනවා මගේ බුදු පුතේ ඔබ වහන්සේ මාව දාලා ගියාට පස්සේ මම හිත හදාගත්තේ මහා රාත්‍රී ගණනාවක් ඇස්වල කඳුළු පුරවගෙන අඬලා. රම්ම්‍ය සුරම්ම්‍ය සුබ මාලිගාවල් 3ක් හදලා දුන්නා. ඒ හැමදේම අත්හැරලා රාජ්‍යයත් අත්හැරලා ඔබ ගියා. මගේ පපුවට වාව ගන්න බැරුව මාස ගණන් සති ගණන් කන්නේ නැතුව මං දුක් විඳා. ඇයි මං ඔබේ තාත්තා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අන්තිමට මම හිත හදාගත්තා කමක් නෑ මට නන්ද කුමාරයා ඉන්නවනේ කියලා. නන්ද කුමාරයා කියන්නේ ප්‍රජාපතියගේ පුතා. නන්ද කුමාරයාගේ මංගල්‍යයයි ගෙට ගෙවදීමයි රාජාභිෂේකයයි තුනම තිබිච්ච දවසේ පාත්‍රය අතර දීලා ඔබ වහන්සේ නන්ද කුමාරයාවත් එක් කරගෙන ගිහිල්ලා මහාන කළා. මට දෙවෙනි පුතත් නැති වුණා. මගේ මේ ලය පැලෙන්න ආවා. ඒත් මම හිත හදාගත්ත කමක් නෑ පුංචි රාහුල කුමාරයා මට ඉන්නවනේ කියලා. ඔබ වහන්සේ ඊයේ 500ක් රහතන් වහන්සේලා එක්ක වැඩම කරලා ඇහැල මල් ගොඩක් වගේ ඈත ඉඳන් එනවා දැකපු පුංචි රාහුල කුමාරයා ඔබ වහන්සේගේ අතේ එල්ලිගෙන ආව දායාදේ ඉල්ලගෙන. ඔබ වහන්සේ මොකද කළේ? සැරියුත් මුගලන් දෙනම වහන්සේ ලවා පුංචි අවුරුදු 7 මගේ එකම පුතා මට හිත හදාගන්න ඉඳපු එකම දරු පැටියා රාහුල කුමාරයාවත් ගෙනල්ලා මහාන කරගත්තා. ඔබ වහන්සේ දන්නවද තාත්තා කෙනෙක්ගේ පපුවේ තියෙන දරු දුක කියන්නේ මොකක්ද කියලා? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මස් සිඳගෙන ඇට සිඳගෙන ඇට මිදුළු සිඳගෙන ලේ ධාතුවට කිඳා බයිනවා දරුසෙනියස. තාත්තා කෙනෙකුට මේක දරා ගන්න බෑ. මින් මතු මේ සංසාරේ ඔබ වහන්සේගේ ශාසනයේ පැවිදිරුවක් ඇති කර ගන්නවා නම් බුදුහාමුදුරනේ අම්මා තාත්තගේ කැමැත්ත නැතුව නම් කුලදරුවෙක් සසුන්ගත කරන්න එපා කියලා බුදුහාමුදුරන්ගේ කකුල් දෙක අල්ලලා තාත්තා ඉල්ලුවා. බුදුහාමුදුරුවෝ විනය නීතියක් පැනෙව්වා මින්මතු මගේ ශාසනයේ අම්මා තාත්තගේ කැමැත්ත නැතුව කිසිම දරුවෙක් ශාසනයට ඇතුල් කරගන්න එපා.